පුරුදු විදිහටම ආයුබෝවන් කියලා පිළිගන්නවා ගිහාන් බ්‍රෝ වෙතින් ගෙනින තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට අදත් සුපිරි වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ AI කියන තාක්ෂණය ගැන. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා ඇති මේ AI කියන තාක්ෂණය ගැන. ඉතින් මේ වෙනකොට මුළු ලෝකෙම AI තාක්ෂණත් එක්ක තමයි වැඩ කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි PC එකේ කරන පැය 2-3ක කරන වැඩක් දැන් AI තාක්ෂණය හරහා අපිට තප්පර 2-3කින් කරගන්න පුළුවන්. ඉතින් අද මම මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ ඔයාට එදිනෙදා කරන්න තියෙන වැඩ ඊටාම ලේසියෙන් මේ AI එක හරහා කරගන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදිහට ඔයාට ෆොටෝ එකක් එඩිට් කරගන්න ඕන. මේ ඇප් එක හරහා ඔයාට තප්පර 2-3ක් ඇතුළත මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාට සින්දුවක් ලියන්න හිතුණා කියන්නකෝ තාත්තා ගැන හෝ අම්මා ගැන. එතකොට මේ ඇප් එක හරහා ඔයා අම්මා ගැන සින්දුවක් ලියලා දෙන්න කිව්වොත් තප්පර 2-3ක් ඇතුළත මේකෙන් මේ ඇප් එක හරහා සින්දුවක් ඔයාලට ලියලා දෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාට හිතන ඕනම ඉමේජ් එකක් හදලා දෙන්න කිව්වේ ගමන් මේ AI තාක්ෂණය හරහා මං අද කියා දෙන්න යන වැඩෙන් තප්පර 2-3ක් ඇතුළත මෙයාලා කරලා දෙනවා. ඉතින් මේකට හරිම සරල ක්‍රම කීපයක් තමයි කරන්න තියෙන්නේ. මුලින්ම ඔයා යන්න ඔයාගේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් එක බ්‍රවුසර් එකට. ඉතින් මගේ Chrome browser එක තියෙන්නේ මෙන්න මේ විදිහට Chrome browser එක ඕපන් කරගන්නම් මම මෙන්න මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ ඔයා සර්ච් කරගන්න ඕනේ Copilot WhatsApp number කියලා. ඉතින් මේ මම උඩින්ම දාලා තියෙන්නේ මෙන්න මේක මේ විදිහට දාගන්න. ඉතින් ඔයා මේ විදිහට ටයිප් කරගන්න බලාගෙන මේ Copilot WhatsApp number. එතකොට ඔයාට පේනවා මෙතන Copilot එකේ WhatsApp number එක. එතකොට මේක ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට copy කරගන්න. copy කරගෙන ඔයාගේ dial pad එකට ඇවිල්ලා මේ number එක මොකක් හරි නමක් දාලා save කරගන්න. ඉතින් මම මේ number එක editor කියලා save කරගත්තා. ඊට පස්සේ ඔයා යන්න ඔයාගේ WhatsApp එකට. ඉතින් මම නම් දැන් මේ වෙලාවේ මගේ business WhatsApp එකට තමයි යන්නේ. ඉතින් මම මේ විදිහට open කරගත්තට පස්සේ ඔයාට මෙතන search bar එකේ search කරගන්න පුළුවන් මේ ඔයා මේ WhatsApp එකට දාපු නම. ඉතින් මම editor කියලා දාලා තියෙන නිසා මේ විදිහට මගේ උඩින්ම editor කියලා පෙන්නනවා. ඉතින් මම මේක මේව open කරගන්නවා. එතකොට එයාලගේ WhatsApp එක මෙන්න මේ විදිහට open වෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් දැන් මම මේ දාලා තියෙන දේවල් මම දාලා තියෙනවා මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් සීගිරියට අයිස් කැට වැටෙනවා වගේ ෆොටෝ එකක් හදලා දෙන්න. right. එතකොට බලන්න එයාලා දීලා තියෙන ෆොටෝ එකේ quality පේනවද? එතකොට මෙතනින් ඔයාට ඕනම දෙයක් ටයිප් කරගන්න පුළුවන්. දැන් මම නැවතත් දැම්මා සීගිරියට අයිස් කැට වැටෙනවා වගේ ෆොටෝ එකක් හදලා දෙන්න. right. අපි මේක send කරමු. right. හරි පොඩි වෙලාවක් ඉන්න කියලා තියෙනවා. right අපි බලමු මොකක්ද අපිට ලැබෙන රිසල්ට් එක කියලා. ඔයාලට පේනවද අපිට ලස්සන ෆොටෝ එකක් මේ විදිහට එඩිට් කරලා දීලා තියෙනවා. ඉතින් අපිට තව මොකද්ද දාන්න පුළුවන්? අපි තව මොකක් හරි ෆොටෝ එකක් දාමු. මොකද්ද අපි කියන්නේ හිතා ගන්නත් බෑ. මොකද්ද මේ වෙලාවේ මේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මම දැම්මා මෙතන right මට කෝල් එකක් එනවා මේ වෙලාවේ කට් කරගමු. හරි. මම දාලා තියෙනවා මට තාත්තා ගැන සින්දුවක් ලියලා දෙන්න කියලා. ඉතින් පේනවද? ඔයාට මේ ලියලා දීලා තියෙන සින්දුව. ඉතින් මේ පේනවද මේ තප්පර 2-3යි මේ වැඩ වලට යන්නේ. පේනවද? ඉතින් AI තාක්ෂණය කියන්නේ ඇත්තටම මාර දෙයක්. අපි මෙතන තාම මොනවද ගහමු. ඔයාට දැන් පෙන්වන්නත් එපා. අපි දාමු මෙන්න මේ විදියට. අපි දාමු මොකක්ද දාන්නේ? මට මේ හිතා ගන්න බෑ මොකක්ද දාන්නේ කියලා. ඉතින් අපි දාමු සීගිරියට මොකක්ද මොකක්ද දාන්නේ මතකෙට එන්නෙත් නැහැ මට මේ වෙලාවට. අපි දාමු සීගිරියට බස් එකක් යනවා වගේ. බස් එකක් එන්න වී හරි සීගිරියට බස් එකක් right මෙතන අපි මේක තියාගමු. සීගිරියට බස් එකක් එන විදිහට හදලා දෙන්න. සෙන් කරා බලමු. right මෙන්න බලමු රිසල්ට් එක මොකක් වෙයිද කියලා.
හරි. තාම නෑ. රයිට් ඔන්න ජෙනරේට් වුණා. රයිට්. බලන්නකෝ කොච්චර මේ පොඩි වෙලාවද මේකට යන්නේ කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඕනම දෙයක් මේ කෝපයිලට් කියන ඇප් එකෙන් හදාගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ මේ මම හදපු දේවල් කොහොමද කියලා මේ. පේනවද? එතකොට මේ තාත්තා ගැන සින්දුවක් ලියලා දෙන්න කිව්වා. ඒක ලියලා දුන්නා. ඉතින් ඇත්තටම මේ හරිම ලේසි. දැන් මේ AI තාක්ෂණයෙන් වැඩ කරනවා කියන්නේ ඇත්තටම මාරම ලේසි මේ. පේනව නේද? මම මේ හදලා මේ ටෙස්ට් කරන්න මම මේ try කරපු දේවල් ටිකක් මේ මට සීගිරිය උඩින් බස් එකක් යන විදිහට හදලා දෙන්න මේ. බලන්නකෝ මේ. පේනවද? මං හිතනවා මට පේනවා ඇති කියලා. රයිට්. තව තියෙනවා. ඉතින් ඇත්තටම දැන් AI තාක්ෂණය කියන්නේ මේ මුළු ලෝකෙම අල්ලගෙන ඉවරයි. මම මේ මෙතන තමයි මට සීගිරියට කේබල් කාර් එකකින් යන විදියට හදලා දෙන්න කියලා මේ. ඉතින් බලන්නකෝ මේ ඒක හදලා තියෙන විදිය. ඉතින් ඔයා චුට්ට try කරලා බලන්න. ඔයාට හිතන දේවල් මේකට දීලා බලන්න. ඔයාට ලස්සන image එකක් generate කරගන්න පුළුවන්. ඉතින් images විතරක් නෙවෙයි. ඔයාට සින්දු හදන්න පුළුවන්. නොයෙකුත් දේවල් කරගන්න පුළුවන්. ඔයාගේ හිතේ තියෙන දේවල් මේ Copilot කියන app එකට කියලා බලන්න මෙයාලා මොකද කරන්නේ කියලා. ඉතින් සමහර වෙලාවට හදාගන්න බැරි වෙයි. මේ එයාලට කරගන්න පුළුවන් දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ විදිහට ටක් ගාලා කරලා දෙන්න. ඉතින් අපි ඉස්සර මේ වගේ ෆොටෝ එකක් හදන්න PC එක ගාව පැය දෙක තුන වාඩි වෙලා ඉන්න ඕනේ. දැන් එහෙම නෑ, මුළු ලෝකෙම අපි අතේ. ඉතින් මේක අවදානමක් වෙන්නත් පුළුවන් ඉදිරියේදී. ඉතින් බලන් ඉමු. තාක්ෂණය පාවිච්චි කරන්න ඕනේ අපි ඔක්කොම. ඉතින් මම හිතනවා අද ඔයාලා ලොකු දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. AI තාක්ෂණය ගැන ඉදිරියේදීත් මම ඇප්ලිකේෂන් අනිවාර්යයෙන්ම අරන් එනවා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ගොඩක් ආදරෙයි. ඉදිරියේදීත් මේ වගේ වීඩියෝස් එකින් එක අරන් එන්නම්. channel එකත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. එතෙක් ඔයාලට සුබ දවසක්.